Welcome students. So 2025 graphic design AI technology include කරලා design කරලා තියෙන මේ 2025 අපි අලුතින්ම introduce කරලා තියෙන මෙන්න මේ graphic design course එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එතකොට මේක ඇවිල්ලා විනාඩි 5ක විතර trial video එකක් ඔයගලන්ට පොඩි idea එකක් ගන්න පුළුවන් මේ lectures කොහොමද වෙන්නේ ඔයගලන්ට වැටහෙනවද තේරෙනවද මෙන්න මේ වගේ පොඩි idea එකක් අරගෙන ඊට පස්සේ ඔබට පුළුවන්කමක් තියෙනවා මේ course එකට සම්බන්ධ වීමක් කරන්න. right හිතමුකෝ ඔන්න අපිට ගුරුවරයෙක් ආවා මල්ලකට ඇවිල්ලා cover page එකක් design කරලා ඉල්ලනවා. එයා සයන්ස් කියන විෂය උගන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන මෙන්න මේ පාඩමට එයා ලස්සන cover page එකක් ඩිසයින් කරලා ඉල්ලනවා. එතකොට දැන් ඉතින් මට සාමාන්‍යයෙන් උතන පැයක් විතර ගත කරන්න ඕනේ මේ cover design එකක් කරන්න. ඇත්තටම AI technology එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඉතාමත් ඉක්මනින් මේ cover page එකට අවශ්‍ය කරන design එකක් manipulate කරලා ගන්න. right. ඉතින් ඇත්තටම මට මේ cover page එකට ලස්සන photo එකක් මම හොයන්න ඕනේ. කලින් පැවති තත්ත්වය කොහොමද කියලා කිව්වනම් Google එකට යන්න ඕනේ නැත්නම් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඕකට ගැලපෙන විදිහට image එකක් තෝරන්න ඕනේ. මේ image එක ඇත්තටම copyright issues තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනේ. මෙන්න මේ වගේ කතන්දර ගොඩාක් තියෙනවා. නමුත් දැන් මේ AI technology එකත් එක්ක අපිට වැඩි පාසු වෙලා තියෙනවා. copyright issues එන්නේ නැහැ. image එක යාම generate කරලා දෙනවා. ඒක අපිට ඕනම කෙනෙක්ට redistribute කරන්න පුළුවන්, sell කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වාසි ගොඩාක් තියෙනවා. right. ඉතින් first of all මට ඕන cover එකක් design කරන්න ඕනේ. ඉතින් මම මොකද කරන්නේ? template එක හදාගත්තා. මේ templates හදන විදිය, මේවල ක්‍රමවේද, right මේකට bleach දාන්නේ කොහොමද? මේවට crop marks දාන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන් printing industry එකට design එකක් කරද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේවා AI technology කරා ඇත්තටම කරන්න බෑ. ඒක ඔබ manually ඉගෙනගෙන කරන්න ඕන දේවල්. right. ඉන්න ඔන්න බලන්න මට මෙන්න මේ page එකටයි cover එකක් design කරගන්න ඕනේ. so මම මොකද්ද කරේ වෙනමම අලුත් A4 size document එකක් මම create කරගත්තා Photoshop වලින්. right. ඊට පස්සේ එයාගේ මේ prompt කියලා option එකක් තියෙනවා. මේ prompt එකට ගිහිල්ලා මම ගාලා තියෙන ඇත්තටම සිංහලෙන් විද්‍යා විෂය සඳහා ප්‍රභා සංශ්ලේෂණ පාඩමට cover photo එකක් කියලා මම ගාලා තියෙනවා. right. ඒකට දැක්කද මේ technology එක කොතරම් දුරට develop වෙලා තියෙනවද කියන එක. ඒ කියන්නේ ඔබට හුරු පුරුදු භාෂාවෙන් වුණත් එයාට prompt එක ලබා දුන්නාට පස්සේ ඒකට ගැළපෙන විදිහට image එකක් generate කරලා දෙනවා. එතකොට දෙමළ වෙන්න පුළුවන්, English වෙන්න පුළුවන්, Chinese වෙන්න පුළුවන්, German වෙන්න පුළුවන් ඕනෑම භාෂාවකින් මෙතන ඒ prompt එක හරියට type කරොත් type කරලා ඉවරලා වන්න generate කියන button එක press කරාට පස්සේ එයා අපිට images ටිකක් generate කරලා දෙනවා. multiple options සහිතව. ඉතින් ඔයාලට කැමති image එකක් මෙතනින් තෝරලා මේ page එකට add කරගන්නට පුළුවන්කමක් තියෙනවා. right. එතකොට මම මෙතනින් තෝරලා ගත්ත ඇත්තටම මෙන්න මේ image එක. right. මේක මම already apply කරලා තියෙනවා. ඉතින් මම layers panel එකට ගිහිල්ලා මේක දැන් මම off කරලා තියෙන්නේ. මම ටක් ගාලා මේක on කරලා පෙන්නන්න මම තෝරගත්ත image එක. හිතන්නකෝ මට මෙන්න මේ image එක මම කැමති නෑ. නැත්තම් මේ හා සමාන තව image එකක් මට generate කරගන්න ඕනේ. එතකොට මේ image එකේම itself එයා තව option එකක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ 3 dot icon එක click කරාට පස්සේ generate similar කියන එක දුන්නාම එයා මේ හා සමාන නැත්තම් මේකට ගැලපෙන විදිහට තව multiple options අපිට generate කරලා දෙනවා. නැත්නම් හිතන්නකෝ ඔයාලට අලුතින්ම වෙනම ඒ කියන්නේ මෙතන මේ images වලට හාත්පසින් වෙනත් images generate කරන්න ඕන කෙලින්ම ගිහිල්ලා main generate button එක press කරාම ඔයාලට පුළුවන් අලුත්ම image ඔයාලට cover page එකට අවශ්‍ය කරන images generate කරගන්න. right. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඉතාමත් පහසුවෙන් image generations options මෙන්න itself මේ Photoshop කියන software එකේ AI technology එක පාවිච්චි කරලා ඔයාලට generate කරන්න පුළුවන්. එතකොට තව tools and techniques මම ඔයගලන්ට උගන්වලා දෙනවා. Photoshop විතරක් නෙමෙයි තව Adobe software එකක් තියෙනවා. ඒ software එක හරහා ඔයගලන්ට මීටත් වඩා හොඳ images generate කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒ tools techniques මම ඔයගලන්ට උගන්වලා දෙනවා. එතකොට ඉතින් මෙන්න මේ විදිහට මට අවශ්‍ය කරන image එක generate කරාට පස්සේ මම මොකද කරන්නේ මෙයාව copy කරලා මගේ original artwork file එකට ගිහිල්ලා මම paste කරගන්නවා. ඉතින් මේ techniques හැම දෙයක්ම මම ඔයගලන්ට කියලා දෙනවා. එතකොට මම දැනට හදලා තියෙන සම්පූර්ණ cover page එක මම ඔයගලන්ට layer panel එක හරහා මම open කරලා පෙන්නන්නම්. right. එතකොට මේකේ layers ගොඩක් තියෙනවා Photoshop වල. right. ඉතින් හොන්න මම හදලා තියෙන cover pages ටික right. ඊට පස්සේ මම මේකට text වර්ගයක් මම apply කරලා තියෙන්නේ. right. මෙන්න මේ විදිහට ඔයගලන්ට ඉතාමත් පහසුවෙන් සරල ක්‍රමවේද පාවිච්චි කරලා අර කලින් පැවති තත්ත්වයට වඩා ඉතාමත් ඉක්මනින් ඔබට ඩිසයින් එකක් කරගන්නේ කොහොමද මේ ටෙක්නොලොජීස් AI ටෙක්නොලොජීස් හරියටම යූටිලයිස් කරලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන් වැදගත්ම දේ දැනගත යුතුයි prompt එක හරියට ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ course එක පුරාවට අපි මේ AI ටෙක්නොලොජි එකත් එක්ක කොහොමද අපි වැඩ කරන්න ඕනේ? prompts හරියට කොහොමද ලබා දෙන්න ඕනේ? ඩිසයින් එකට අවශ්‍ය කරන images අපි කොහොමද හරියටම manipulate කරන්නේ? මෙන්න මේ වගේ දේවල් තමයි මේ course එක කරා ඔයගොල්ලන් ඉගෙන ගන්න යන්නේ. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට මම පෙන්වන්නේ ඇත්තටම cover page එකක් design කරන විදිහ. ඉතින් මේක cover page එකක් design කරන එක විතරක් නෙමෙයි. ඔයගලන්ට මේ techniques ටික ඉගෙන ගත්තට පස්සේ ඕනෑම design එකක්. ඒක social media poster designs වෙන්න පුළුවන්, right. logo designs වෙන්න පුළුවන්. එතකොට banner, posters, right. එතකොට brochure designs, flyers, banner
letterheads, right, business cards මෙන්න මේ වගේ ඕනෑම ඩිසයින් එකක් ඩිසයින් කිරීම සඳහා අවශ්‍ය පසුබිම මෙන්න මේ කෝස් එක හරහා අපි සකස් කරලා දීලා තියෙන්නේ. ඒතර ඒ විතරක් නෙමෙයි. මේ ඩිසයින් එකක් කරාට පස්සේ මේ ඩිසයින් එක පාවිච්චි කරලා ඒකේ මොකප්ස් කරන්නේ කොහමද? for example දැන් මෙන්න මේ cover page එකේ මොකප් එකක් මම කරලා තියෙනවා. එතකොට මේ ආකාරයට business card මොකප්ස්, right, bottle packaging මොකප්ස්, brochure මොකප්ස් මේ වගේ මොකප්ස් prototype versions කියලා අපි මේවට කියනවා. එතකොට මේ prototype versions කොහොමද කරන්නේ? මේවා තමයි අපි client කෙනෙක්ට represent කරන්න ඕන ආකාරය. එතකොට ඒ කියන්නේ මේ වගේ ඩිසයින්ස් කරලා දුන්නාට පස්සේ ඒ කියන්නේ ගොඩක් modification number of modifications ප්‍රමාණය අඩු කරගෙන ඔබට පුළුවන් ඉතාමත් ඉක්මනින් මේ ඩිසයින් එක finalize කරලා මේ client ගේ satisfaction එක කරා ගමන් කිරීමට. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් මේ course එක කරා ඔයගලන්ට ඉගෙන ගැනීමට අවස්ථාව උදා කරලා තියෙන්නේ. right, එහෙමනම් මම හිතනවා ගොඩක් දේවල් පැහැදිලි ඇති කියලා කොහොමද මේ lectures යන්නේ කියන එක මෙන්න මේ විදිහට තමයි අපි හැම වීඩියෝ එකකම ඔයගලන්ට step by step ලබා දීමක් කරනවා. එතකොට ඔයගලන්ට පුළුවන් සම්බන්ධ වෙලා කටයුතු කිරීමක් කරන්න. එහෙමනම් මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමනම් මම ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.